දිට්වා සුලිකුණාටුවෙන් පසුව පශු සම්පත් ක්ෂේත්‍රයේ ඇති වූ දැඩි කඩාවැටීම සහ වසංගත රෝග තත්ත්වයන් පාලනය කිරීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක කෙරෙන ජාතික පශ්චාත් ආපදා හදිස්සි එන්නත් වැඩසටහනට අදාළ එන්නත් භාරදීම කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්වුණා. මෙම අවස්ථාව කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ සහ කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වූ අතර අමාත්‍යාංශය වෙනුවෙන් පශු සම්පත් සංවර්ධන අතිරේක ලේකම් වෛද්‍ය සිසිර පියසිරි මහතා සහ සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය සංචික පෙරේරා මහතා විසින් අදාළ එන්නත් තොගය බාර ගන්නා ලදී. දිට්වා සුලිකුණාටුවේ බලපෑම හේතුවෙන් දිවයින පුරා පශු සම්පත් ක්ෂේත්‍රයට දැඩි හානියක් සිදු වූ අතර සතුන් අතර වසංගත රෝග පැතිරීම සහ සත්ව ගැටලු මතුවීම තෘණභූමි විනාශ වීම සහ සත්ව ආහාර හිඟයක් ඇතිවීම ගොවිපළ යටිතල පහසුකම් හා සතුන් විනාශ වීම යන ආදී බරපතල අභියෝග රැසකට මුහුණ දීමට සිදුවිය. මෙහි අතුරු ප්‍රතිඵලයක් ලෙස දේශීය කිරි නිෂ්පාදනය පහත වැටීමත් කිරි ගොවි පවුල්වල ආදායම් මාර්ග අහිමි වී යාමත් සිදු වූ අතර එය රටේ සමස්ත ආහාර සුරක්ෂිතතාවයටද දැඩි තර්ජනයක් විය. මෙම හදිස්සි තත්ත්වයට ප්‍රතිචාර දැක්වීම සඳහා කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් ලෝක බැංකු සහයෝගීත්වයෙන් ක්‍රියාත්මක වන ඒකාබද්ධ ග්‍රාම නගර සංවර්ධන සහ දේශගුණික තත්ත්වයන්ට ඔරොත්තු දීමේ ව්‍යාපෘතියේ හදිසි අවශ්‍යතාව වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීමේ සංරචකය ඔස්සේ ගොවීන් වෙත සහන සැලසීමට පියවර ගැනුණා. ආපදා තත්ත්වයන් හමුවේ සතුන් අතර සීග්‍රයෙන් පැතිර යන කුරහා මුඛ රෝගය සහ සමේ ගැටිති රෝගය මැඩ පවත්වා ගනිමින් සත්ව ගහනයේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කිරීම සඳහා මෙම ජාතික එන්නත් කරන වැඩපිළිවෙල සකස් කර තිබුණා. සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ තාක්ෂණික මඟ පෙන්වීම යටතේ පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තු එක්ව මෙම වැඩසටහන දීප ව්‍යාප්තව සාර්ථකව ක්‍රියාත්මක කළා. මෙම ජාතික කර්තව්‍ය සමාරම්භක උත්සවය පෙබරවාරි 7 වන දින තිරප්පනේ සත්ව අභිජනන මධ්‍යස්ථානයේ පැවැත්වුණා. 2026 සිට 2030 දක්වා ක්‍රියාත්මක කිරීමට නියමිත ජාතික කිරි නිෂ්පාදන වැඩසටහන හෙවත් ඩේරි හබ් පිළිබඳවද දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා. දේශීය කිරි නිෂ්පාදනය 3 ගුණයකින් ඉහළ නැංවීම සහ දේශීය කිරි ගොවීන් සාර්ථක කිරි ව්‍යවසායකයින් බවට පත් කිරීම දිවයින පුරා පවතින සත්ව ගොවිපළවල් 5035ක් ඉලක්ක කරගනිමින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ නව ගොවිපළවල් ආරම්භ කිරීම වැනි කරුණු මෙහිදී සාකච්ඡා වුණා. භූමි ප්‍රමාණය සීමිත බැවින් අලුතින් ඉඩම් වෙන් කිරීම වෙනුවට පවතින සම්පත් භාවිත කරමින් නිෂ්පාදන ඵලදායීතාව ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමු කිරීම මෙහිදී සිදු වුණා. මීට අමතරව අභිජනන රෝග පෝෂණ හා නව තාක්ෂණයේ භාවිත නොකිරීම සම්බන්ධ ගැටලු निराකරණයට පියවර ගැනුණා. එමෙන්ම පළාත් මට්ටමින් වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී පවතින නිලධාරීන්ගේ හිඟය සහ වාහන පහසුකම් ප්‍රමාණවත් නොවීම පිළිබඳවද මෙහිදී අමාත්‍යවරුන්ම දැනුම්වත් කළා. පටන් ගත්තම නාමල්ලම තුමාරා එක ධාරාවක් ඒ පැත්තට යනවා. එතකොට අපේ පැත්තෙන් කරන්න වැඩක් තියෙනවා මෙතන. මේ ශේෂ්ත්‍රය වෙනුවෙන් අපි ලෑස්ති. අපිට පුළුවන් මේකේ ප්‍රතිපත්තිය හදන්න. ඊළඟට පුළුවන් ප්‍රතිපත්තිය වෙනුවෙන් ප්‍රතිපාදන වෙන් කරන්න. ඒ දෙකම අපි කරලා තියෙනවා. මෙතනම සම්බන්ධ විද්වත් සම්බන්ධ කරගෙන තමයි අපි ඇත්තටම මේකේ ප්‍රතිපත්තිය පවා නිර්මාණය කළේ. වගකීම අපේ. නමුත් සම්පත්දායකත්වයේ මෙතන ඉන්න අයගෙන්ම තමයි ලැබුණේ. ඒකත් මම අගය කරනවා. ලොකු උමනාවක් තිබුණා. මම නම් වශයෙන් එක කියන්න ඕනේ. උමනාවක් තිබුණා. අපිටත් අදහස් තිබුණා. අපි එකතු වෙලා මේක හැදුවා. ඊට පස්සේ ලේකම්තුමත් මැදිහත් වෙලා සාකච්ඡා කරලා අපි අදාළ තැන්වල කතා කරලා
ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. දැන් වැඩේ තියෙන්නේ වැඩි පංගුව ওই පැත්තට. ලේකම්තුමාගේ සිට ওই පැත්තට. ලේකම්තුමාගේ සිට ওই පැත්තට මට කියන්න තියෙන්නේ අපෙන් තව මොනවාද කරන්න ඕන මේක සාර්ථක කරන්න.